Family members, welcome back to my channel. It's me Agukan once again, and first of all, don't forget to හයි අවුරුද්දට කෑම හදන ගමන් ඉන්නේ. අපි බලමු මේ පාර අවුරුද්දට මොනවාද අපි හදන කෑම කියලා. අද තමයි පටන් ගත්තේ. අද අප්‍රේල් 11. ඩෙකොරේෂන් පාර්ට් එකත් හිමීට කරන ගමන් හිටින මම මේවා ගැලවෙනවා. මම ඔක්කොම එක vlog එකකින් අරගෙන එන්නම්. අපි අවුරුද්දට මේ පාර මොනවාද හදන්න කියලා බලමු. කීපයක් හදන්න බලාගෙන ඉන්නවා. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් ඒව අරගෙන එන්නම්. අපි යමු. ඉතින් මේ පාර අවුරුදු කෑම වලින් අපි මුලින්ම හදන්න ගත්තේ ළමයි දොදොල්. ඉතින් අපි ගිය සැරේ හැදුවේ නෑ. ඉතින් මේ පාර අපි හිතුවා මේ පාර අවුරුද්දට දොදොල් හදනවා කියලා. ඉතින් අපේ එළියේ තියෙනවා අපි පාවිච්චි කරන්නේ නැති දර එකතු කරලා තියෙන කුස්සියක්. ඉතින් අපි ඒකේ තමයි හැදුවේ. ඒ හින්දා වටපිටාව ගැන ලොකුවට ඔයාලා හිතන්න යන්න එපා. මොකද අපි අස්පස් කරලා වැඩි පාවිච්චි කරන්නේ නැති දේවල් තමයි එතන දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදපු දොල් එක මාරම රසයි ළමයි මේක. නියමම ගානට තිබුණා පාට රස හැමදේම. ඉතින් දොල් හදලා ඉවර වෙලා අපි හැදුවේ ඊට පස්සේ බැදුමක්. ඉතින් මේ තියෙන්නේ බැදුමට ඕන කරන දේවල් අපේ අම්මා තමයි හදන්නේ ළමයි ඒක. අපේ අම්මා මේකට ඕන කරන දේවල් බදින ගමන් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද ඒව වෙන්නේ කියලා. මාරම රසයි මේ බැදුම. මේකට කජු ගොඩක් දාලා තියෙන්නේ. මොකද මම කජු කන්නේ නැහැ. ඒත් අනිත් අය ආස හින්දා කජු ගොඩක් දාලා මේ බැදුම හදලා තියෙන්නේ. මේ වෙලාවේ අපේ අම්මා ලුණු බදින ගමන් ළමයි ඉන්නේ. මාරම රසයි මේ බැදුම. මේ තියෙන්නේ අපේ බැදුම හැදුවට පස්සේ ඒකේ ෆයිනල් ලුක් එක. ඉතින් මේ පාර හිතුවටත් වඩා වැඩියෙන් අපි කෑම ගොඩක් හැදුවා. මොකද මේ සැරේ අපි කෑම හදන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේ අවුරුද්ද අපිට විශේෂයි නේ. අපේ චූටි පැංචිත් ඉන්නවනේ මේ පාර අපිත් එක්ක අවුරුදු සමරන්න. ඒ හින්දා අපි අවුරුදු කෑම ඔක්කොම වගේ අපිට පුළුවන් විදියට හැදුවා. මේ ඊට පස්සේ දවස ළමයි මේ මං හිතන්නේ අප්‍රේල් 12 වෙනිදා අපි කොකිස් හැදුවා. කොකිස් හදලා ඉවර වෙලා ඉතින් මමත් හැදුව මුලින්ම අම්මා තමයි පදම හරිද රස ඒ දේවල් ඇත්තද කියලා බලලා ඉවර වෙලා ඒ වැඩේ මම බාර අරගෙන මේ විදිහට කොකිස් හැදුවා. ඉතින් අපි හැමෝම වගේ එකතු වෙලා මේ දේවල් කරපු හින්දා අවුරුද්ද හරි ලස්සනයි කියලා කියන්න පුළුවන් උපරිමයටම. ඉතින් අපි කොකිස් හදන අතරතුරේ අපේ අම්මා හැදුව ළමයි රසම රස බටුමෝජු එකක්. මේක කියලා වැඩක් නෑ. සුපිරි රස පදම නියමටම තියෙනවා. ඉතින් අපේ අම්මගේ බටුමෝජු කාල් නැත්තම් කාල් බලන්න පට්ටම රසයි. ඉතින් ඔයාලට මේක දැක්කම කියන්න පුළුවන් මේකේ රස කොහොමද කියලා. ඊට පස්සේ ළමයි අපි හැදුවා කැවුම්. ඉතින් කැවුම් හැදුවේ මේ පාර අම්මයි මායි එකතු වෙලා. අම්මා මුලින්ම කැවුම් ටිකක් හදලා ඉවර වෙලා යට මහන්සි හින්දා ඔන්න කැවුම් හදන වැඩේත් මම බාරගත්තා. ඉතින් ළමයි මේ සැරේ අපි අලුත්ම ගැජමැටික් එකක් තමයි try කරේ. අලුත් ගැජමැටික් එකක් කියලා කිව්වේ. මේ කොකිස් අච්චුව මේ කැවුම් අච්චුව ටිකක් විශේෂයි. මොකද මේකේ කොණ්ඩෙත් එක්කම තියෙන අච්චුවක් මේකේ තියෙන්නේ. ඉතින් අපිට කොණ්ඩේ හදන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. කොණ්ඩේ හදාගන්න බැරි අයට හරිම ලේසියෙන් කොණ්ඩේ කැවුම හදන්න පුළුවන් විදිහට තමයි මේ කැවුම් අච්චුව තියෙන. වලට පේනවා ඇති මේ අච්චුවෙම කොණ්ඩෙත් තියෙනවා. ඉතින් ඒ හින්දා හරි ලේසියෙන් ඉක්මනට අපිට කැවුම් හදාගන්න පුළුවන් වුණා. අපි try කරලා බලමු කැවුම කොහොමද කියලා. ඉතින් රසට තිබ්බ කැවුම උණුයි මගේ කටත් පිච්චුණා මේ වෙලාවේ. මම වොයිස් එක කරාට මම මේකේ වොයිස් උත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ වෙලාවේ මම කියපු දේවලුත් මේ පේනවනේ මේ තියෙන කැවුම කාල බලමු. මේ වෙලාවේ මම කට චුට්ටක් පිච්චුණා. මං හිතුවේ ඇතුළ තැම්බිලා නැතුව ඇති කියලා. උනාට නමයි නියම ගානට කැවුම් හැදිලා තිබුණා. අපි හෙට කේක් එකක් හදනවා. එතකොට අපේ අවුරුදු කෑම කම්ප්ලීට්.
vlog එකේ night ඉතින් කිව්වා වගේම මේ 12 වෙනිදා රෑ වෙනකොට තාත්තේ මේ වෙද්දි අපි කෑම ගොඩක් හදලා ඉවරයි. අපි හදන්න කතා වෙලා ඉන්න ළමයි කේක් එකක් විතරයි 13 වෙනිදාට තමයි අපි ඒක හදන්න හිතාගෙන හිටියේ. මොකද නොනගතේ තියෙන්නේ පාන්දර හින්දා අපිට 13 වෙනිදා දවසෙත් අපිට හොඳට ටයිම් එක තියෙනවා. මේ අපේ මල්ලි මාගේ හදන කැවුම් කකා මා වීඩියෝ කරනවා. ඉතින් කැවුම් මැද අමුයිදෝ කියලා බයට මම මේ කූරකින් මේව කරන ගමන් තෙලුත් දාලා තමයි වැඩේ ආයේ කරගෙන ගියේ. දැන් අපි කේක් එක හදන්න තමයි රෙඩි වෙන්නේ. අපි ගොඩ කාලයකට පස්සේ තමයි මේ විදිහට කේක් එක හදන්නේ. ඉතින් අපේ කේක් එක හදන්නේ නම් අක්කා මං ඉතින් සයිඩ් සපෝට් එක දුන්න එක විතරයි කරේ. ඉතින් අපේ කේක් එකේ බැට එක හදලා ඉවරයි. දැන් අපි මේක oven එකට දාලා ඉතුරු වැටි කරගෙන යමු. ඉතින් කොහොම හරි අපේ oven එකේ චූටි අවුලක් තියෙන හින්දා කේක් එක මේ සැරේ අද 13 වෙනිදා රෑ බේකුනේ නැහැ චුට්ටක් ලාවට පොඩි අවුලක් තිබ්බා. ඒ වුණාට හොඳට කේක් එක ආවල මම මාරම රසට තිබ්බා. ඉතින් මේ 13 වෙනිදා රෑ ඔක්කොම වැඩ ඉවර කරලා ක්ලීන් කරලා ඔක්කොමත් ඉවරනාට පස්සේ අම්මට හිතිලා අපි ආපහු කිරි ටොපි හැදුවා ළමයි. ඒකත් නියමටම තිබ්බා. ඉතින් මේ අපේ කේක් එක අයිසින් කරන්න ගත්තට පස්සේ අපේ කලර් එක ළමයි ඩාර්ක් ග්‍රීන් ගන්න අපි try කරාට ආවේ ලයිට් ග්‍රීන් තමයි. මේක ඇපල් ග්‍රීන් එකක් අපි අරන් තියෙන්නේ. ඉතින් කොහොම හරි අපිට ඕනෙලා තිබුණු විදිහටම අපේ කේක් එකත් අපි ඔන්න හදාගෙන අයිසින් කරන ගමන් ඉන්නේ. අපිට මේ white cake board එකක් නැතුව ළමයි අපි මේක මේ බෝඩ් එක හදලා ගත්ත එකක්. ඒ හින්දා ඉතින් අයිසින් එකේ පාර චුට්ටක් මේකේ වටේ තෙල් පාර හිටිනවා. ඉතින් කොහොම හරි මේ තියෙන අපේ කේක් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ළමයි මේ තියෙන්නේ දවස් ගාණක් තිස්සේ අපි හදලා අවුරුදු මේසේ අපේ රසම රස කෑම ගොඩාක් එකතු වෙච්ච අපේ අලුත් අවුරුදු කෑම මේසේ තමයි මේ තියෙන්නේ. රසම රස කෑම ಜಾති ගොඩකින්. ඉතින් මම හිතුවා මේ පාර අවුරුද්දට හදන කෑම ඒ වගේ මගේ පවුලයට මන් දෙන තෑගි වලත් එක්ක ෂෙයා කරගන්න. හයි. දැන් මාත් එක්ක පැක් කරමු මම අවුරුද්දට අපේ ගෙදර අයට shopping කරලා ගෙනාපු දේවල්. මේ බෑග්ස් ගොඩකේව මම එක බෑග් එකකට දාලා වෙන් කරගත්තා. නැත්තම් ගොඩයිනේ. බෑග්ස් ගොඩ වැඩි හින්දා මම මේ විදිහට මේකේ බෑග්ස් වලට දාලා වෙන් කරා මම ගෙනාපු දේවල්. අපි දැන් මේ ටික රැප් කරමු. මම මේ සැරේ හිතුවා ගිෆ්ට්ස් ටික නිකම්ම දෙන්න නැතුව රැප් කරලා එයාලට දෙනවා කියලා. ඉතින් බලමු මොනවාද මම එයාලට ගෙනාවේ කියලා. මම කොණ්ඩේ බැඳගත්ත ළමයි මාරම රසනේ මේ දවස්වල. ඔයාලට වහිනවද? මෙහෙට වහින්නේවත් නැහැ. මාරම රසනේ. ඉතින් මම කොණ්ඩේ බැඳගත්තා. අපි මුලින්ම බලමු මොනවද මම ගෙදරට අරගෙන ආවේ කියලා. මම මේ සැරේ ලොකුවට shopping කරේ නැහැ. මම උපරිම shops යන්නේ නැත්තේ 2කට හෝ 3කට. ඉතින් මේ දෙකෙන් තියෙන දේවල් ගැලපෙන දේවල් මම අරගත්තා. ඉතින් මම පෙන්නන්න මම ලොකුවට දේවල් ගත්තෙත් නැහැ. මම ගත්තු items ටික පෙන්නගෙන යන්නම් ටක් ගාලා. ඊට පස්සේ අපි ටික රැප් කරමු. මුලින්ම අපේ අම්මිට ගත්තා ස්කර්ට් ටික. මෙන්න මේ වගේ වර්ක් කරපු ස්කර්ට් එකක් ගත්තා යාට. ඊට පස්සේ අපේ මල්ලිට ගත්තා ටී-ෂර්ට්ස්. ඊට පස්සේ අපේ චූටි මැනිකට ගත්තා මෙන්න මේ කියුට් ගවුම. ඒක ලස්සනයි නේ. මේ කියුට් ගවුම අපේ චූටි මැනිකට ගත්තා. පස්සේ අම්මයි මයි ෂොප් කරලා මෙන්න මේකයි. මෙන්න මේ කියුට් ෆ්‍රොක් එකයි අපේ චූටි මැනිකට ගත්තා. ඊට පස්සේ අක්කට ගත්තා. ගොඩක්ම ගත්තේ මේ සැරේ SD එකනොයි ජයසිංහ එකනොයි අලුතෙන් ෂොප් එකක් දාලා ජයසිංහ කියලා. ඒකේ මාතර ලස්සන ඇඳුම් තියෙනවා. ඩෙනිම් කලෙක්ෂන් එක නියමයි ළමයි. මම අක්කට ගත්තා මෙන්න මේ ලස්සන ස්කර්ට් එක. ඒක ගත්තා අක්කට. ඊට පස්සේ මේ ට්‍රවුසර් එක ගත්තා.
තාත්තට ෂෝට් එක. මෙන්න මේ ෂෝට්ස් දෙක ගත්තා. සුදුගේ මල්ලිට මේක මේ buy one get one offer එකක් තිබුණාමයි. ඉතින් එකක් ගත්ත මේක free. මම ඉතින් ඒ දෙක ගත්තා. එයාගේ size එක විතරයි තිබ්බේ හින්දා එයාට ගත්තා. මේ buy one get one එකකින් අපේ අම්මා මට අරන් දීපු crop top. ඒකත් buy one get one offer එකක් තිබ්බා. ඉතින් ඒකෙන් ඒ හින්දා අම්මා මට crop top දෙකකුත් අරන් දුන්නා. ඒ දෙක මගේ. ඒව පැක් කරන්නේ නැහැ. ෆස්ට් බෑග් එක ඉවරයි. සෙකන්ඩ් බෑග් එක. මේකත් අපේ මල්ලිට. මේක මට. මේක නම් හම්බුනේ අපේ අයියලාගෙන් මට. ඒක ඉතින් අපිට මේ ඩෙනිම් ෆ්‍රොක් එක අපි සුදුගෙන් මට. ලස්සනයි ළමයි ඒක. ඒක මට ලස්සනයි. මම ඒකට හරි ආසයි. ඒක අපි සුදුගෙන්. දැන් මේ ඇඳුම් ටික අපි රැප් කරමු. මට ලොකු උමනාවක් තිබ්බ මේ ටික රැප් කරලම දෙන්න. ටික මේ තියෙන මං ගාව එක රැපින්ස් තියෙනවා. අපි මේ ටික දැන් ටග් ගාලා රැප් කරන් යමු. පොඩියට රැප් කරන්න. මේ පාර මම ගොඩක් ආසාවෙන් හිටියේ අවුරුදු කෑම අවුරුදු තෑගි ගැන vlog එකක් ඔයාලත් එක්ක share කරගන්නවා කියලා හිතලයි. ඉතින් ඒ හින්දා මේ පාර මම මගේ පවුලේ අය වෙනුවෙන් ගත්ත gifts ඔක්කොම මේ විදිහට ලස්සනට රැප් කරලා එයාලට gift එකක් විදිහටම දෙන්න තීරණය කරා. ඉතින් මං හිතුවා මේ මගේ සතුට මගේ ජීවිතේ ලස්සන අත්දැකීම ඔයාලත් එක්ක share කරගන්න. මොකද අපිට ඇත්තටම අවුරුදු තිබ්බේ අම්මයි තාත්තයි එක ගෙවද්දී අපි හම්බ කරනකොට ළමයි අවුරුදු කියන්නේ මොකද්ද කියලා එක හොඳට දැනෙනවා. මොකද අපිට සරුවටම අවුරුදු තිබ්බේ අම්මයි තාත්තයි අපිට අවුරුදු දෙනකොට. ඉතින් ඒ සතුට එයාලටත් දෙන්න තමයි මේ අපි try කරන්නේ. මම මේවා අඳුර ගන්න පුළුවන් වෙන එක එක අයට එක එක කොලින් රැප් කරේ. එතකොට මට ලේසි මේක කාටද මේක කාටද කියලා අඳුර ගන්න. එහෙනම් ඔක්කොම නිකන් රෝල් වගේ තියෙන ලේසි හින්දා මම එහෙම රැප් කරේ. එතකොට මට කොළ ටිකක් ෂේප් කරගන්න පුළුවන්. මම එක එක වැඩවලට යූස් කරලා ඉතුරු වෙච්ච රැපින් පේපර්ස් තමයි මම මේ වැඩේට යූස් කරේ. ඉතින් මේ තියෙන්නේ ඒවා. දැන් අපි මේ ගෙදර අයට ගිහිල්ලා දෙමු. ගෙදර අයට ලස්සනට තෑගි දෙන්න තිබුණු ඒ ආසාවත් මගේ හරි. දැන් යමු අපි මේ තෑගි දීලා එයාලගේ රියැක්ෂන්ස් බලන්න. ජනිට දෙකයි අම්මේ. කෑලි දෙක පිසිත වෙච්ච. මේක අම්මට. ඉස්සෙල්ල එක අම්මට. thank you. මේක තාත්තට. thank you dear daughter. මම මේ තෑගි දෙන්නේ 13 වෙනිදා කට්ටියම එකතු වෙලා කතා කර ඉන්න වෙලාවේ යාලත් එක්ක තෑගි බලන්න තමයි හදන්නේ. මොකද මට ආසයි එයාලට තෑගි දුන්නම එයාලගේ සතුට කොහොමද බලන්න. ඉතින් මේ පාර අවුරුද්ද විශේෂයි කියලා මම ඔයාලට කිව්වනේ. මොකද අපිට ගිය අවුරුද්දේ අපේ අක්කගේ බණ්ඩි හිටපු චූටි මෑණිකත් දැන් අපිත් එක්ක මේ පාර අවුරුදු සමරනවා අපේ යුමි පැටියා. ඉතින් ඔයාලා බලන්නකෝ මම එයාටත් gift ready කරා අයියටයි අක්කටයිත් වගේම. බලන්න මේ චූටි පැංචියාගේ අත් දෙකෙන් අපේ gift ගන්න ලස්සන හරිම ෂෝක් ළමයි මට ලෝබයි. සුදු නෝනා කටේ දාගන්න. අනි මිහිම මිහි ඒ gift එක ගන්නකො මගේ ගත්ත. දැන් කන්. දැන් නාචිට. මම මගේ එක ගන්න පොඩ්ඩක් අල්ලගන්න. යුමි. යුමි අන්නේ. කියලා බදාගෙන ගන්න දැන්. හරි කාන්නේ පොතේක. අල්ලග. අත සුදුවැනික අයියෝ. පවුලේත් එක්ක සතුටින් ඉන්න එකට තමයි ළමයි අවුරුදු කියන්නේ. ඉතින් මං හිතනවා මේ vlog එක ඔයාලා enjoy කරන්නේ නැති කියලා. අපි අවුරුද්දට ලේස්ති උනේ මෙහෙමයි. ඉතින් එහෙනම් thank you for watching.